දමනය ඉහළ යාම තුල ඇත්ත වශයෙන්ම කොහොමද මේ මහපොළ ශිෂ්‍යත්වය මේ වැඩි කිරීම ප්‍රමාණවත් වන්නේ? මේ රටේ උද්දමනය 70%ට ගිය කාලෙත් මහපොළ දුන්නේ රුපියල් 4000යි. අපි මේක දෙගුණයක් කරලා තියෙනවා. මේ වසරින් වසර ප්‍රධාන උද්දමනය ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා මැයි මාසයේ 5.5 සිට ජූනි මාසයේ 6.8 දක්වා වැඩි වෙලා තිබෙනවා. ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මන් දන්නේ කොහෙන් මේක ගණනය කරලාද කියලා මේ මැයි 2026 වෙනකොට එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්නට 17315ක් ප්‍රමාණවත් කියනවා මම නම් ඒක පිළිගන්නේ නැහැ. මම අහන්න කැමති මේ වගේ උද්දමනය ඉහළ යාම තුල ඇත්ත වශයෙන්ම කොහොමද මේ මහපොළ ශිෂ්‍යත්වය මේ වැඩි කිරීම ප්‍රමාණවත් වන්නේ? ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල දූ දරුවන්ට පමණක් නොවේ රටේ සමස්ත ජනතාවට මේ වැඩි වී තිබෙන ජීවන බර තුල මේ පීඩනය අසහනය තුල ඇත්ත වශයෙන්ම ඉතාමත්ම දුෂ්කර ජීවිතයක් ගත කරන්න වෙලා තිබෙනවා. ඒ වගේ මම ඔබතුමියෙන් අහන්න කැමති මේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා මේ දින 30ක් ජීවත් වෙන්නට රුපියල් 17315 ප්‍රමාණවත් කියලා. ඔබතුමිය ඒක පිළිගන්නවා? ප්‍රශ්නය තියෙන්නේ මහපොළ අරමුදල පිළිබඳව. මේ ඉන්ෆ්ලේෂන් පිළිබඳ අපිට විවාදයක් ගන්න ඕන නම් ඒක වෙනම ගමු. මේ රටේ උද්දමනය 70%ට ගිය කාලෙත් මහපොළ දුන්නේ රුපියල් 4000යි. රුපියල් 4000යි දුන්නේ ඉන්ෆ්ලේෂන් 70%ට ගිය කාලේ. අපි මේක දෙගුණයක් කරලා තියෙනවා. අපේ කාලේ උද්දමනයේ 70%ක් නැහැනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නමුත් අපි මේක දෙගුණයක් කරලා තියෙනවා වසර දෙකක් තුල. මට කියන්න තියෙන්නේ එච්චරයි. ඉදිරියටත් අපි අවශ්‍ය පරිදි ඒක සංශෝධනය කරන්න සූදානම්. මීට පෙර මීට වඩා උද්දමනය තිබ්බ කාලයකින් 7-5කින් වැඩි කරපු නැති මහපොළ අපි 100%ක් වැඩි කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒකෙන්ම අපේ ප්‍රවේශය මොකක්ද කියලා මේ රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන්. 70%ක් උද්දමනය වුණු අවස්ථාවේ ඒකට අපිට වග කියන්න බෑ. එතන වෙන ආණ්ඩුවක් ක්‍රියාත්මක වුණේ. ඉතින් මම පැහැදිලිව අහන්න කැමතියි එතුමිය විශ්වාස කරනවද මේ රුපියල් 17315කින් අපේ රටේ පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න පුළුවන් කියලා? ඔබතුමා විශ්වාස කරනවද ඒක? ඒක point of order එකක් නෙවෙයි. මම උත්තර බඳින්න අවශ්‍ය නැහැ ඒකට. මම විශ්වාස කරන දේ මෙතනට අදාළ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ දත්ත සහ ප්‍රතිපත්ති මත තීන්දුව ගැනීම. ඉතින් මම විශ්වාස කරන දේ මත නෙවෙයිනේ අපි තීරණ ගන්නෙ. අපි තීරණ ගන්නෙ ප්‍රතිපත්ති සහ දත්ත සහ විද්‍යාත්මක කරුණු මත.